මීන ලග්න හිමියෝ ඔබගේ රැකියාව ඔබේ වෘත්තීය ස්වභාවය ගැන කතා කළොත් ඔබේ රැකියා ස්ථානාධිපති වශයෙන් ධනු රාශියට අධිපති 10 වෙනිට අධිපති ගුරු ග්‍රහයා ඔබේ කේන්දරයේ සුඛස්ථානයේ නැතිනම් 4 වන භාවය තුල ගෝචරය සිද්ධ කරනවා. එහි සිට ඍජු දෘෂ්ටියක් Tamanගේ මූල ත්‍රිකෝණ රාශිය නැතිනම් ධනු රාශිය වෙත 10 වන භාවය තුලට එල්ල කරමින් තමයි ගුරු ග්‍රහයාගේ ගෝචරය සිද්ධ වන්නේ. ඊට අමතරව ධනස්ථානගතව ගමන් කරන සිකුරු ග්‍රහයා ඔබේ රැකියා ස්ථානයේ දකිමින් ගමන් කරද්දී 6 වන භාවය තුල ඔබේ එදිනෙදා කටයුතු සම්බන්ධ කතා කරන ස්ථානය තුල ගමන් කරන කේතු ග්‍රහයා ඔබේ 10 වෙනි දකිමින් ගමන් කරනවා. ඊට අමතරව ලග්නගතව ගමන් කරන සෙනසුරු ග්‍රහයාගේ දෘෂ්ටියත් ඔබේ 10 වන භාවය තුලට එල්ල වෙනවා. ඉදිරියට මාසයේ මුල් සතිය තුල බුධ ග්‍රහයා ඔබේ කේන්දරයේ 4 වන භාවාධිපතියා වශයෙන් 4 වන භාවයට පැමිණ ස්වක්ෂේත්‍ර බලයකින් පෙරලා ඔබේ 10 වන භාවය නැත්නම් ධනු රාශිය වෙත දෘෂ්ටි එල්ල කරමින් තමයි මාසයේ පුරාවට ඉදිරියට ගමන් කරන්නේ. ඊට අමතරව කුජ ග්‍රහයා ඔබගේ කේන්දරයේ ධනස්ථානාධිපති වශයෙන් එදිනෙදා ආදායම් සම්බන්ධ කතා කරන 6 වන භාවයට පැමිණීමට නියමිතයි. එහිදී මිත්‍ර බලයකින් ඔබේ 10 වෙනි නැත්නම් රැකියා ස්ථානයේ දකිමින් ගමන් කරනවා. ඒකත් ඔබට සුබදායක තත්ත්වයක් වෙනවා. ඊට අමතරව රාජ්‍යකාරක රවි ග්‍රහයා වික්‍රමස්ථානයෙන් මිදී ඔබේ 4 වන භාවයට නැත්නම් සුඛස්ථානයට පැමිණ එහිදී ඔබේ රැකියා ස්ථානයේ ඍජු දෘෂ්ටියක් එල්ල කරමින් තමයි මාසයේ දෙවන අර්ධය ගත කරන්නේ. ඔන්න ඔය ආකාරයේ ග්‍රහ රටාවක් මත මීන ලග්න හිමි ඔබට ඔබගේ රැකියාව ඔබගේ වෘත්තීය ස්ථානයේ සම්බන්ධයෙන් කතා කළොත් බොහෝ විට ඔබට රැකියා ස්ථාන මාරු වීමක් සිදු කරන්නට ඉඩ තියෙන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් ඔබේ රැකියාවේ ස්වභාවය මාරු වෙන්න පුළුවන්. රැකියාවේ තත්ත්වයේ වෙනසක් ඇති වෙන්නට පුළුවන්. අධික රාජකාරී වගකීම් බරක් ඔබට ගෙන යන්නට මේ මාසය තුලදී සිද්ධ වේවි. ජූනි මාසය තුලදී බොහෝ වෙහෙස මහන්සියක් කැපකිරීමක් ඔබේ රැකියාව තුළ දරන්නට ඔබට සිද්ධ වේවි. කොහොම වුණත් එහි ඔබට අග්‍රඵලය වශයෙන් රැකියාවේ උසස් වීම, ඉහළටපත් වීම, ලාභ ප්‍රයෝජන ලබා ගැනීම සඳහා වාසනාව උදා වෙලා තියෙනවා. ඒ නිසා ඔබට ලැබෙන මේ අභියෝගාත්මක කාලය රැකියාව සම්බන්ධයෙන් දරන්නට වෙන වෙහෙසක් කොට නොසලකා ඔබේ රැකියාවේ දියුණුව පිණිස ඔබට ලැබෙන අවස්ථාවක් ලෙස ප්‍රයෝජනයට ගන්න කියන එක මීන ලග්න හිමි ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි රැකියා බලාපොරොත්තුවෙන් සිටි මෙතෙක් රැකියා විරහිත මීන ලග්න හිමි ඔබට රැකියා අවස්ථාව උදා කර ගැනීම සඳහා යහපත් තත්ත්වයක් පවතිනවා. රැකියා ඉල්ලුම් පත්‍ර යොමු කිරීමට ඔබේ හැකියාවන් දක්ෂතාවයන් සම්මුඛ පරීක්ෂණ තුලදී පෙන්වීමට ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට මාසය පුරාම ඔබට යහපත් වෙනවා. තරමක් ඔබට ගැටලුකාරී තත්ත්වයක් පැවතියත් මාසයේ මුල් සතියෙන් පසු කාලයේදී ඔබට ඔබේ හැකියා දක්ෂතා මත ඔබේ කටයුතු සාර්ථක කරගන්නට ඒ සඳහා ඉදිතරව මුහුණ දෙන්නට හැකියාව ශක්තිය ලැබේවි. ඒ නිසා ඒ ගැන උවමනාවෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඒ අනුව මීන ලග්න හිමි ඔබට ජූනි මාසයේදී ඔබේ රැකියාව ඔබේ වෘත්තීය ස්ථානයේ සම්බන්ධයෙන් ඊතරම් ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නැහැ. ඔබට අදාළ රැකියාව රාජකාරිය ඔබේ වෘත්තීය අකුරට ඉටු කරමින් ඔබේ වගකීම් අරමුණු කරා යන්න කියන එක මතක් කරනවා. අනවශ්‍ය කාර්යාල දේශපාලන වලින් මිදී ඔබේ රැකියාවේ ඔබේ කොටස වෙත වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කළොත් ඔබට එහි ඊටාම සුබ ප්‍රතිඵල නෙලා ගැනීමේ අවස්ථාව හැකියාව තියෙනවා. ඔබේ යටත් සේවකයන්ගෙන් ඔබට ඉහළ සහයෝගයක් ලැබේවි. මාසයේ මුල් සතියෙන් පසු කාලයේදී මෙතෙක් ඔබට සුළු වශයෙන් හෝ සතුරු කරදර බාධා ගැටලුකාරී තත්ත්ව ඇති කරන গুপ্ত සතුරන් නොපෙනෙන සතුරන් ඔබ තුල සිටින්නට පුළුවන්. ඒ අයගෙන් ආරක්ෂාව ලැබෙන්න පුළුවන්. ඔබේ රැකියා ස්ථානය තුළ එදිනෙදා ඔබේ රැකියාවේ ඔබ ලබන ආදායමේ යම් ගැටලුකාරී තත්ත්වයක් පැවතියා නම් ඒ තත්ත්වත් මගහැරිලා මාසයේ ඉදිරියට ගත වනවත් සමගම ඔබට යහපත් ප්‍රතිඵල නෙලා ගන්නට හැකියාව වාසනාව උදා වෙලා තිබෙන බව මතක් කරනවා. විශේෂයෙන්ම මාසයේ ඉදිරියට ගෙවෙනවා සමගම ඔබේ හැකියාවන් දක්ෂතාවයන් ඉස්මතු වෙමින් ඔබට ඉහළටපත් වෙන්නට හැකියාව ලැබෙන සුබඵල උදා වෙන කාලයක් බව ඔබ මතක තබාගෙන මාසයේ මුල් කාලය තුල ඔබට ලැබෙන අභියෝග දුෂ්කරතා
බාරගෙන ඒ සඳහා මුහුණ දෙන්නට එඩිතරව ශක්තිවන්තව සූදානම් වෙන්න කියන එක මතක් කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබට මාසයේ අවසන් වනවත් සමග ඔබේ හැකියා දක්ෂතා මත ඔබට වඩාත් යහපත් තත්ත්වයක් උදා කර ගැනීමේ අවස්ථාව ලැබේවි. මේ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් කතා කළොත් ව්‍යාපාරික ස්ථානයේ අධිපතියා වික්‍රමස්ථානගතව ගමන් කරනවා. ඒ වගේම මාසයේ දෙවන මුල් සතියෙන් පසු කාලයේදී දෙවන සතියේ සිට ඉදිරියට සුඛස්ථානගත වෙමින් ඉන්න අනතුරුව පස්වන භාවයට පැමිණෙමින් ඔබට හොඳ හැකියාවන් දක්ෂතාවයන් බුද්ධිමත් භාවයේ දක්ෂතාවයේ මත ගන්නා තීන්දුව තීරණ මතින් ඔබේ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙන යන්නට ඔබට හැකියාව වාසනාව උදා කරලා දීලා තියෙනවා. ඒ වගේම රාජ්‍යකාරක රවි ග්‍රහයාත් මාසයේ දෙවන අර්ධය වන විට ඔබගේ හතරවන භාවයට පැමිණෙමින් බුධ ග්‍රහයා සමග සංයෝග වෙමින් එහිදීත් ඔබට බුධ ආදිත්‍ය යෝගය නිර්මාණය කරමින් විශේෂයෙන් මෙහිදී ත්‍රිග්‍රහ සංයෝගයක් සිද්ධ වෙනවා රවි බුධ ගුරු කියන එක ඔබට ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් උදා කරනවා. ඉතින් ඔබේ හැකියාවන් දක්ෂතාවයන් උපනංවා ගනිමින් ඔබේ ව්‍යාපාරික කටයුතු තුළ නියැලෙන්නට ඔබ වග බලාගත යුතුයි. විශේෂයෙන්ම ඔබ හවුල් කටයුතු හවුල් ව්‍යාපාරික කටයුතු සිද්ධ කරන මීන ලග්න හිමියෙක් නම් එහි යම් ආකාරයකට හෝ ගැටලුකාරී තත්ත්ව බාධාකාරී තත්ත්ව තිබුණා නම් ඔබගේ යටත් සේවකයන්ගෙන් ඔබට ගැටලු ප්‍රශ්න තිබුණා නම් ඒ තේවල් මගහරවා ගන්නට මාසයේ දෙවන අර්ධයේ සිට ඉදිරියට ඔබට හැකියාව ලැබෙනවා. ඒ සඳහා මුහුණ දෙන්නට හැකියාව තිබෙනවා. ඔබට ඔබගේ ව්‍යාපාරික කටයුතු තුළදී හවුල් ගනුදෙනු හවුල් ව්‍යාපාරික කටයුතු තුළදී කල්පනාකාරීව කටයුතු කරන්නට බුද්ධිමත්ව කටයුතු කරන්නට ඔබ වග බලාගත යුතුයි. අනවශ්‍ය වියදම් අනවශ්‍ය ආයෝජන වෙත යොමු වෙන්නට එපා. ඔබට අත්‍යවශ්‍ය ආමූල්‍යමය ආයෝජන සිදු කරන්නට අවශ්‍යයි නම් ඒ සඳහා ඊටාම පරීක්ෂාවකින් යුතුව කටයුතු කරන්න කියන එක මතක් කරනවා. මොකද දැනටමත් ඔබේ 12 වන භාවය තුළ රාහු ග්‍රහයාගේ ගෝචරයක් සිද්ධ වෙනවා. ඒ නිසා ඔබට අනවශ්‍ය වියදම් පැතිකඩක් නිර්මාණය වෙන්නට පුළුවන් නිසා හැකිතාක් අනවශ්‍ය වියදම් කපා හැරලා අවශ්‍ය වියදම් පමණක් සිදු කරමින් ඉදිරියට ගමන් කරන්න කියන එක මතක් කරනවා. අත්‍යවශ්‍ය ඊටාම ඵලදායක මූල්‍ය ආයෝජන තුළින් ප්‍රතිඵල ලබා ගන්නට ඔබට හැකියාව ඉදිරියට තියෙනවා. ඔබට මෙතෙක් ලබා ගන්නට නොහැකි වූ තත්ත්වයන් ඔබේ ව්‍යාපාරික තත්ත්වය තුළ උදා කර ගන්නට හැකියාව ලැබී තිබෙනවා. හවුල් ගනුදෙනු කරුවන් සමග එතරම්ම ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නැහැ. කොහොම වුණත් ඔබට ඔබේ ව්‍යාපාරය තුළ යම් වෙහෙසක් දුෂ්කරතාවයක් දරන්නට සිද්ධ වේවි. ඒ වෙහෙස මතින් ඔබට සුබ ප්‍රතිඵල උදා වෙන බව මතක් කරනවා. නව ව්‍යාපාරික ආරම්භයටත් මේ මාසයේ තරම්ම යහපත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මාසයේ මුල් සතියෙන් පසු කාලයේදී ඔබේ නව ව්‍යාපාරික කටයුතු සඳහා සූදානම් වනවා නම් ඔබට එහිදීත් ප්‍රතිඵල යහපත් ආකාරයට නෙලා ගන්නට හැකියාව ලැබේවි. ඒ නිසා ඔබ ඒ ගැන උනන්දුවෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඔබගේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කතා කළොත් ඔබේ ධනස්ථානය තුල සිකුරු ග්‍රහයාගේ ගෝචරය සිද්ධ වෙනවා. මුදලට ධනයට කාරක ග්‍රහයා වශයෙන් සිකුරු ග්‍රහයා දෙවන භාවය තුල ගමන් කිරීම ඊටාම යහපත් තත්ත්වයක් වෙනවා. කොහොම වුණත් එහිදී ඔබ මතක තබා ගත යුතුයි 12 වන භාවය තුල දැනටමත් රාහු ග්‍රහයාගේ ගෝචරයකුත් සිද්ධ වෙන නිසා ඔබට ලැබෙන මුදල් ඔබට ලැබෙන වටිනා කියන දේවල් ඔබේ බැංකු තැන්පතුව කළමනාකරණය කරගන්නට ඔබ වග බලාගත යුතුයි. අනවශ්‍ය ආයෝජන අනවශ්‍ය මූල්‍යමය ආයෝජන තුලින් බැහැර වෙලා ඔබට අවශ්‍යම ඊටාම සුදුසු හා ගැළපෙන ආයෝජන වෙත යොමු වීමෙන් ඔබට එහි යහපත් ප්‍රතිලාභයක් නෙලා ගන්නට හැකියාව ලැබෙනවා මාසය පුරාවටම. ඒ සඳහා වාසනාව ඔබට පවතිනවා. විශේෂයෙන් ධනස්ථානාධිපති ග්‍රහයා තමන්ගේ නීච භවණින් නික්මිලා මිත්‍ර රාශියක් වෙත පැමිණීමට නියමිතයි. 6 වන භාවයත් කුජ ග්‍රහයා වශයෙන් ඔබේ ධනස්ථානාධිපති කුජ ග්‍රහයාට සුබඵල උදා කරන්නට පුළුවන් කාලයක් වෙනවා. ඒ නිසා ඔබේ එදිනෙදා ආදායම් තත්ත්ව මාසයේ දෙවන සතියෙන් පසු කාලයේදී ඉහළට නංවා ගන්නට ඔබට හැකියාව ලැබේවි. ඔබ මෙතෙක් බලාපොරොත්තු වුණු ණය මුදල් ඔබට ගන්නට බැරුව තිබුණා නම් ඒ ණය මුදල් නැවත ඔබට ලබා ගන්නට හැකියාව ලැබේවි. ඒ සම්බන්ධ තිබුණු ගැටලුකාරී තත්ත්ව මඟහැරලා යාවි. ණය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පැවතියා නම් ඒ තත්ත්ව මඟහැරිලා ඔබට ධනය සම්බන්ධයෙන් යහපත් ග්‍රහ රටාවක් තමයි පවතින්නේ. මාසෙ පුරාවට ඔබට මේ තත්ත්වය පවත්වාගෙන යන්නට උනන්දුවෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා.
ඔබගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කළොත් ලග්නගතව සෙනසුරු ග්‍රහයා ගමන් කරද්දී ඔබේ ලග්නාධිපති ග්‍රහයා සුඛස්ථානගතව ගමන් කරනවා. ඒ වගේම වික්‍රමස්ථානය තුල බුධ ග්‍රහයාත් රවි ග්‍රහයාත් ගෝචරය සිද්ධ කරද්දී ඔබේ 6 වන භාවය තුල කේතු ග්‍රහයාගේ ගෝචරයත් 12 වන භාවය තුල වැය ස්ථානය තුල රාහු ග්‍රහයාගේ ගෝචරයත් සිද්ධ වෙනවා. ඉදිරියට මාසය මුල් සතිය ගෙවනවා සමගම කුජ ග්‍රහයාගේ ගෝචරය ඔබේ 6 වන භාවයට රෝගස්ථානයට පැමිණීමට නියමිතයි. ඊට අමතරව බුධ ග්‍රහයා ඔබේ 4 වන භාවයට පැමිණෙහි ස්වක්ෂීස්ත්‍ර වීමටත් මාසයේ දෙවන අර්ධයේදී රාජ්‍යකාරක රවි ග්‍රහයා ඔබේ 4 වන භාවයට පැමිණීමට නියමිතයි. ඔබට තරමක ඒ රාෂ්ටක තත්වයකුත් පවතින නිසා හැකිතාක් කල්පනාකාරීව කටයුතු කරන්න. දැඩි සෞඛ්‍ය පරිහානියක් ඔබට පෙන්වන්නේ නැහැ. කොහොම වුණත් গুপ্ত රෝග, গুপ্ত දෝෂ, গুপ্ත හතුරන් ඔබට ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ ඒ ගැන කල්පනාකාරීව කටයුතු කරන්නට අවශ්‍යයි. මාසයේ මුල් සතියෙන් පසු කාලයේ ඔබට එවැනි තත්ත්ව සඳහා ඔරොත්තු දෙන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. කොහොම වුණත් කුජ කේතු කියන සංයෝගය ඊතරම්ම සුබදායක වෙන්නේ නැහැ. නමුත් ඔබට ඇතිවෙන රෝගාබාධ, ඔබට ඇතිවෙන සෞඛ්‍ය පරිහානි, සතුරු කරදර මේ සඳහා ඔරොත්තු දෙන්නට පුළුවන් හැකියාව ඔබට පවතිනවා. ඊට අමතරව රවි ග්‍රහයාගේ ගෝචරය 4 වන්නට පැමිණීම සමග ඔබේ සිතුවිලි වල ආවේගශීලී බව හෝ යම් තරමකට ඇති වෙන්න පුළුවන්. ඒ ආශ්‍රිත ඇතිවෙන රෝගාබාධ ඔබට පීඩාවක් වෙන්න පුළුවන් නිසා හැකිතාක් ආවේගය පාලනය කරගනිමින් මානසික සුවතාවයේ ඇති වෙන ආකාරයට කටයුතු කරන්න වග බලාගත යුතුයි. මාසයේ ගෙවෙනවා සමග වික්‍රමස්ථානාධිපති වික්‍රමස්ථානයේ තුල බලවත් වීමත් සමග ඔබගේ ශරීර සෞඛ්‍යය ඊතරම්ම අයහපත් තත්යකට පැමිණෙන්නේ නැහැ. තරමක් දුරට গুপ্ত රෝග, গুপ্ත දෝෂ, ඒ වගේම නිදන්ගත රෝගී තත්ත්ව, දිගු කාලීන රෝගී තත්ත්ව කෙරෙහි බලපෑමක් එල්ල වෙන්නට පුළුවන් පෙරට සාපේක්ෂව බැලුවොත්. ඒ නිසා ඔබ ඒ ගැන උනන්දු විය යුතුයි. විශේෂයෙන් කේතු ග්‍රහයා ඔබේ 6 වන භාවය තුල ගමන් කරන කාලේ කුජ කේතු සංයෝගයත් ඊතරම්ම සුබදායක නොවන නිසා ලේ සම්බන්ධ රෝගාබාධ, গুপ্ত රෝගී තත්ත්ව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න කියන එක මතක් කරනවා. ඔබට ඒ ආකාරයේ গুপ্ত රෝගී තත්ත්ව හෝ දිගු කාලීන රෝගී තත්ත්ව, නිදන්ගත රෝගී තත්ත්ව සම්බන්ධයෙන් යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් පවතිනවා නම්, අවදානමක් පවතිනවා නම් ඒ දේවල් නොසලකා හරින්න එපා. සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ග්‍රහ පිළිවෙත් උපදෙස් වෙත යොමු වෙන්න කියන එක මතක් කරනවා. ඒ අනුව ඔබ උවමනාවෙන් කළමනාකරණයකින් කටයුතු කළොත් විශේෂ පරිහානියක් සිද්ධ වෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම මානසික පීඩනය කියන එක කෙරෙහි අවධානය යොමු කරන්න. හැකිතාක් මානසික සුවය යහපත උදා වෙන ආකාරයට යෝග භාවනා ව්‍යායාම ක්‍රම වෙත යොමු වෙමින් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. නිරන්තරයෙන්ම ආගම ධර්මයත් එක්ක මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් කටයුතු කිරීම තුළ, ආගමානුකූල කටයුතු කිරීම තුළ ඔබේ ශරීර සෞඛ්‍යය ඉතාම යහපත් ආකාරයට පවත්වාගෙන යන්නට ජූනි මාසයේදී මීන ලග්න හිමි ඔබට හැකියාව වාසනාව ලැබී තිබෙනවා. ඔබගේ ආදරය, ප්‍රේමය, විවාහය ගැන කතා කළොත් මීන ලග්න හිමියෝ ඔබට ආදරය සම්බන්ධ කතා කරන භාවාධිපතියා එහි ගමන් කරමින් තමයි මාසය ආරම්භ කරන්නේ. මේක ඔබට ඉතාම සුබදායක තත්ත්වයක් වෙනවා. කොහොම වුණත් ඔබේ ආදරය සම්බන්ධ කතා කරන ස්ථානය තුළ කුජ ග්‍රහයා නීච බලයකින් තවදුරටත් ගමන් කරනවා. නමුත් මේ තත්ත්වය ඉවත් කරමින් කුජ ග්‍රහයා ඔබේ 6 වන භාවයට පැමිණීමට නියමිතයි. ඒ නිසා ඔබට ඒ සම්බන්ධ ඊතරම්ම ගැටලුවක් පවතින්නේ නැහැ. සම්බන්ධතාවයන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්ව පැවතියත් ඒ තත්ත්ව මඟහැරිලා ඔබට යහපත් තත්ත්වයක් උදා වෙන්නට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම ඔබගේ ආදරය, ප්‍රේමය සම්බන්ධ කතා කරද්දී ආදරය, ප්‍රේමය සඳහා කාරක වන ග්‍රහයා වශයෙන් සිකුරු ග්‍රහයයි මාසයේ ගෙවී යනවා සමගම සුබ රාශිගත වීමකට, සුබ භාවගත වීමකටත් නියමිතයි. ඒ නිසා ඔබට ඊතරම්ම ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නැහැ ආදරය සම්බන්ධයෙන්. ඒ නිසා සම්බන්ධතාවයක් නොමැති මීන ලග්න හිමියෝ ඔබට සම්බන්ධතාවයකට යන්නට මාසයේ මුල් සතියෙන් පසු කාලය යහපත් තත්ත්වයක් පවතිනවා. ඉතින් ඔබේ උප්පත්ති ග්‍රහචාරයේ ඔබ ගෙවන මහා දශාතික දශා සම්බන්ධයෙන්ුත් සැලකිලිමත් භාවයක් දැක්විය යුතුයි. මොකද සෙනසුරු ග්‍රහයාගේ දෘෂ්ටියත් ඔබේ පස්වන භාවයට එල්ල වෙනවා. ඒ නිසා තරමක් දුරට ඔබ කරන තෝරා ගැනීම තුළදී සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා උනන්දුවෙන් මේ සම්බන්ධ කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඊට අමතරව දැනට සම්බන්ධතාවයක් පවතින මීන ලග්න හිමි ඔබ දෙදෙනා තුළ මතභේදකාරී තත්ත්ව, ගැටලුකාරී තත්ත්ව පවතිනවා නම් විශේෂයෙන්ම ඔබේ වචනය නිසා ඇතිවෙනා වූ ගැටලු බොහෝ ඇති වෙන්න පුළුවන්. ඔබේ වචනය
ඔබේ සහකරුට සහකාරියට ඊටාම වේදනාකාරී එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ වචනේ හැකිතාක් පාලනය කරගනිමින් ඔහුගේ හෝ ඇයගේ හිත නොරිදෙන ආකාරයට සාමයෙන් කටයුතු කරන්නට වග බලාගත යුතුයි. ඔබේ වචනය නිසා ඇතිවන ගැටලු බොහෝ ඇති වෙන්නට පුළුවන්. පසුගිය කාලයේ ගැටලු ඇති වුණා නම් ඒ හේතු නිසාම වෙන්නට පුළුවන්. කොහොම වුණත් ඔබ මේ දේවල් පාලනය කරගන්නේ නම් එහි අයහපත් තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මාසයේ මුල් සතියෙන් පසු කාලයේදී මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම ඉවත් වී යාමක් සිද්ධ වෙන නිසා හැකිතාක් එතෙක් ඔබගේ වචනය පාලනය කරගනිමින් ඔබේ සහකරු සහකාරිය සමග ඉතාම ආදරණීය ආකාරයට කටයුතු කරන්නට වග බලාගත යුතුයි. තරමක ගැටලුකාරී තත්ත්වයක් මුල් අර්ධය ගෙවි අවසන් වෙනතුරු ඔබට දකින්නට ලැබේවි. නමුත් ඔබේ සම්‍යක් ප්‍රයෝග සහ ඔබේ අවබෝධය දැනුම ඔබේ දැනුවත් භාවය ඔබේ සැලකිලිමත් භාවය මත ඔබ දෙදෙනා අතර ආදරය ප්‍රේමය රඳවා ගන්නට හැකියාව වාසනාව ලැබී තිබෙනවා. විවාහය ගැන කතා කළොත් විවාහ වෙන්නට බලාපොරොත්තු වෙන සිටින කන්‍යා ලග්න හිමි ඔබට විවාහය සඳහා එක් ඔබට තෝරා බේරා ගන්නට හැකියාව වාසනාව ලැබෙන කාලයක්. විශේෂයෙන්ම ඔබ යන ගමන් බිමන් තුළදී ඔබේ සහෝදරයන් ඔබේ අසල්වැසියන් ඒ වගේම ඔබ භාවිතා කරන අන්තර්ජාලය ඒ වගේම විවිධ සමාජ මාධ්‍ය කොටස් මේ ආදී මාර්ගයන් හරහා ඔබට විවාහය සඳහා අයෙකු සම්බන්ධ කරගන්නට හැකියාව වාසනාව ඔබට උදා වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් විශේෂයෙන් මාසයේ මුල් සතියක කාලය තුල ඔබට මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබට පුළුවන් ඒ ගැන උනන්දුවෙන් කටයුතු කරන්නට. විවාහය සම්බන්ධයෙන් ඉදිරියට මාසයේ ගත වෙනවා සමග මුල් සතියෙන් පසු කාලයේ ඔබේ මව්පස ඥාතීන් මව විසින් ඔබට හඳුන්වා දෙන කෙනෙක් එහෙමත් නැත්නම් ගෙවල් දොරවල් ඉඩකඩම් සම්බන්ධ උරුමයක් සම්බන්ධ කටයුතු තුළදී ඔබට මුණ ගැහෙන කෙනෙක් ඔබ උපන් ගමේ බිමේ ඔබට මුණ ගැහෙන පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. මේ සම්බන්ධ අයෙක් සමග ඔබට විවාහය සඳහා අවස්ථාව උදා වෙලා තියෙනවා. විශේෂයෙන් මාසයේ මුල් සතියෙන් පසු කාලය විවාහ වෙන්නට විවාහ ආශ්‍රිත කටයුතු සඳහා කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන සිටින මීන ලග්න හිමි ඔබට යහපත් බව මතක් කරන්නට අවශ්‍යයි. ඒ නිසා ඔබේ උප්පත්ති කේන්දරයේ ඔබ ගෙවන මහා දශා අතුරු දශාහි සුබ හෝ අසුබ තත්ත්වත් පරීක්ෂා කරවාගෙන ඔබේ විවාහය සඳහා සුදුසු කාලය යොදා ගන්න කියන එක මතක් කරනවා. දැනටමත් විවාහ වී සිටින මීන ලග්න හිමි ඔබට පෙර මාසවලට සාපේක්ෂව මෙවර කිසිදු ආකාරයකට ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නැහැ. ඔබ සහ ඔබේ විවාහකයා අතර ඔබේ අඹදරුවන් අතර ඔබේ ගෘහ ජීවිතය තුළ ඉතාම සුබදායක සතුටුදායක තත්ත්වයක් පවතින බව මතක් කරන්නට අවශ්‍යයි. සුළු හෝ මතභේදයක් සුළු හෝ දරා ගැනීමක් ඔබට සිද්ධ වුණත් ඒ ඔබට තරම්ම ප්‍රබල ආකාරයට බලපෑම් එල්ල කරන්නේ නැහැ. පසුගිය කාලයේ ඔබට ඔබ හා විවාහකයා සමග පැවතුණු බොහෝ මතභේදකාරී තත්ත්ව මගහැරිලා මේ වන විට සුබඵල උදාවන කාලයක් ලැබී තිබෙන බව මතක් කරනවා. ඒ වගේම ඔබේ අධ්‍යාපන කටයුතු ගැන කතා කළොත් මීන ලග්න හිමි දරුවන් විශේෂයෙන්ම මූලික අධ්‍යාපනයේ සිට උසස් පාසල් අධ්‍යාපනයේ දක්වා ඉගෙනුම ලබන ඔබට ඔබේ අධ්‍යාපන කටයුතු තුලත් මාසයේ දෙවන අර්ධයෙන් මුල් සතියෙන් පසු කාලයේ යහපත් තත්ත්වයක් ඔබට නිර්මාණය වෙලා තිබෙනවා. මූලික අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට උසස් පාසල් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට ඔබට හැකියාව වාසනාව ලැබී තිබෙනවා. විටින් විට ඔබට ඇතිවන බාධා කරදර මගහරවාගෙන ඒ සඳහා සුදුසු ග්‍රහ පිළිවෙත් වත් පිළිවෙත් ආගමානුකූල කටයුතු තුළ නිරත වීමෙන් එවැනි කටයුතු සාර්ථක කරගන්නට හැකියාව ලැබේවි. ඒ සඳහා මීන ලග්න හිමි දරුවන්ගේ දෙමව්පියන් ඔවුන්ගේ අධ්‍යාපනය සම්බන්ධ උනන්දුවෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඔබේ උසස් අධ්‍යයන ශේෂ්ත්‍ර ගැන කතා කළොත් විශේෂයෙන් PhD, මාස්ටර්ස්, ඩිප්ලෝමා ඇතුළු ඕනෑම වෘත්තීය ඉලක්කයක් හඹා යන ඔබටත් ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථකව පවත්වාගෙන යන්නට හැකියාව වාසනාව උදා වේවි. ඔබට එහි කිසිදු ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නැහැ. විශේෂයෙන් මාසයේ ඉදිරියට යනවා සමග එහි සුබ ප්‍රතිඵල නෙලා ගන්නට ඔබට ඔරොත්තු දීමේ හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවි. ඒ සමගම ඔබේ උසස් අධ්‍යයන කටයුතු සාර්ථක කරගන්නට පුළුවන්. ඔබටත් සුළුෙන් හෝ ඇතිවන බාධා කරදර මගහරවා ගැනීම සඳහා ඔබට පුළුවන් සුදුසු ග්‍රහ පිළිවෙත් වත් පිළිවෙත් වෙත යොමු වෙන්නට. ඒ අනුව ඔබ උනන්දුවෙන් කටයුතු කරන්නේ නම් ඔබේ අධ්‍යයන ශේෂ්ඨවල ඔබ බලාපොරොත්තු වෙන ඉලක්කය වෙත යන්නට ඔබට හැකියාව වාසනාව ලැබී තිබෙනවා. ඒ වගේම ඔබේ ගමන් බිමන් ගැන කතා කළොත් කෙටිදොර ගමන් බිමන් තුළදී ඔබට තරම් යහපත් තත්ත්වයක් පවතින්නේ නැහැ. විශේෂයෙන්ම මාසයේ
මාසයේ ඉදිරියට ගත වෙනවා සමග ඔබට සුබ ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන්. මාසයේ මුල් සතියක කාලය ඔබට තරම්ම ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නැහැ. ඉන්පසු තරමක් හෝ ඔබට ගැටලුකාරී තත්ත්ව පැවතියත් ඒ තරම්ම අශුභදායක වෙන්නේ නැහැ. ඔබේ සැලසුම් සහගත බව, ඔබේ බුද්ධිමත් බව, ඔබේ පරීක්ෂාකාරී බව මත ඔබ කටයුතු කරනවා නම් ඔබට එවැනි තත්ත්ව සඳහා ඔරොත්තු දෙන්නට හැකියාව වාසනාව තිබෙනවා. ඒ නිසා ඔබේ ගමන් බිමන් හැකියතාක් කල්පනාකාරීව සැලසුම් සහගතව ගෙන යන්නට, විශේෂයෙන්ම ඔබ පදවන වාහනයේ වේගය පාලනය කරගනිමින් නීතිගරුකව කටයුතු කරන්නට ඔබ වග බලාගත යුතුයි. ඔබේ දිගුදුර ගමන් බිමන් සංචාර තුලත් ඒ ආකාරයටම ඔබට අශුභ තත්ත්වයක් පවතින්නේ නැහැ. ශුභදායක ආකාරයට ප්‍රතිඵල උදා කර ගන්නට පුළුවන්. වරින් වර ඔබට ඇති වෙන්න පුළුවන් ගැටලුකාරී තත්ත්ව පවතිනවා. ඒ නිසා ඒ සම්බන්ධිනුත් අවබෝධයෙන් හැකියතාක් නීතිගරුකව විනයානුකූලව ඔබේ ගමන් බිමන් තුල යෙදෙන්නට, ඒ වගේම ඔබ වාහනයක් පදවන මීන ලග්න හිමියෙක් නම් ඔබේ වේගය පාලනය කරගනිමින් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. නිරන්තරයෙන්ම ඔබ බුද්ධිමත්ව කටයුතු කළොත් එවැනි කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. විශේෂයෙන්ම විදේශ ගමන් බිමන් සංචාරයේ යෙදේවි. එයින් සුබ ප්‍රතිඵල ඔබට නෙලා ගන්නට හැකියාව වාසනාව ලැබේවි. ඒ නිසා විදේශ ගමන් සම්බන්ධ බලාපොරොත්තුවෙන් සිටින මීන ලග්න හිමි ඔබටත් විදේශ ගමන් ගත කටයුතු සඳහා යන්නට එන්නට බලාපොරොත්තුෙන් සිටිනවා නම් ඒ සඳහා තිබුණු බාධා ඉවත් වේවි. යහපත් තත්ත්වයක් උදා වෙලා තිබෙන බව තමයි සමස්තයක් වශයෙන් මීන ලග්න හිමි ඔබට උදාවන ජූනි මාසයේදී සඳහන් කරන්නට තියෙන්නේ. මේ ආකාරයට ඔබ දැනුවත් භාවයකින් බුද්ධිමත්ව කටයුතු කළොත් එහි සුබ ප්‍රතිඵල නෙලා ගන්නට හැකි වේවි. දරුවන් බලාපොරොත්තුෙන් සිටින මීන ලග්න හිමි මව්වරුන්ටත් ඔවුන්ගේ දරුඵල සිහින සම්බන්ධයෙන් මුල් සතියෙන් පසු කාලයේදී යහපත් තත්ත්වයක් උදා වෙනවා. මුල් සතියේ තරම් ඔබට යහපත් වෙන්නේ නැහැ. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඉන්පසු ඔබට ඒ සඳහා යහපත් වන බැවින් එවැනි කටයුතු වෛද්‍ය උපදෙස්, වෛද්‍ය ප්‍රතිකාර මත පවත්වාගෙන යන්න කියන එකත් මතක් කරමින් දැනටමත් දරුවන් සිටින මීන ලග්න හිමි ඔබට ඔබ හා දරුවන් අතර මතභේදකාරී තත්ත්ව, ගැටලුකාරී තත්ත්ව පැවතියා නම් ඒ දේවල් මගහැරිලා ඔබ හා ඔබේ දරුවන් අතර තත්ත්වය ඊටම සාමකාමී එකක් බවට පත් වේවි. විශේෂයෙන්ම ඔබේ වචනය නිසා ඔබේ දරුවන් සමග ගැටලු ඇති වෙන්නට ඇති. ඔවුන් ඔබ නිසා සිත් වේදනාවට පත් වුණා නම් ඒ දේවල් මගහැරිලා සුබඵල උදා වෙන කාලයක් ලැබී තිබෙනවා. ඒ නිසා හැකියතාක් ඔබේ දරුවන් සමග සෝදශීලීව කටයුතු කරන්නටත්, සාමකාමීව කටයුතු කරන්නටත්, ඔවුන් සමග ඊටම ඵලදායී ආකාරයට කාලය ගත කරන්නටත් ඔබ වග බලාගත යුතුයි. ඔවුන්ගේ අදහස් උදහස් ඔබ අවබෝධ කොට ගනිමින්, ඔවුන්ගේ මානසික තත්ත්වය අවබෝධ කොට ගනිමින් කටයුතු කරන්නේ නම් ඔබට ඔවුන් සමග ඊතරම්ම පීඩාකාරී තත්ත්වයක් ජූනි මාසය තුල ඇති වෙන්නේ නැහැ. ඒ නිසා සමස්තයක් වශයෙන් සියලුම අංශවල මීන ලග්න හිමියන්ට ඊතරම් අශුභදායක තත්ත්වයක් පවතින්නේ නැහැ. සතුරු කරදර, හදිසි කරදර බාධක, ආයෝජන මේ ආදී අංශවල සුළු සුළුවෙන් ගැටලුකාරී තත්ත්ව පැවතියත් ඒ තත්ත්වත් මගහැරිලා යන ග්‍රහ රටාවක් තමයි පවතින්නේ. ඒ නිසා ඔබට පුළුවන් මේ தත්ත්වය තවදුරටත් වර්ධනය කරගන්නට, කටයුතු කරන්නට, විශේෂයෙන්ම යෝග භාවනා, ව්‍යායාම ක්‍රම අනුගමනය කරමින් ඔබේ යහ ජීවන පුරුදුත් සමග ඔබේ මානසික මට්ටම ශක්තිමත් කර ගැනීමෙන් ඔබේ සියලුම අංශවල කටයුතු සාර්ථකත්වයකට ගෙන යන්නට පුළුවන්. ඒ වගේම මතක් කරනවා ඔබේ උප්පත්ති කේන්දරයේ ඔබ ගෙවන මහදශා අතුරුදශාහි සුභ හෝ අශුභ තත්ත්ව මත මේ தත්ත්වය අඩු වැඩි වශයෙන් උස් පහත් වීමකට ලක් වෙන්නට පුළුවන් කියන අවබෝධයෙන් මේ ප්‍රතිඵල වෙත අවධානය යොමු කරන්න කියලා. විශේෂයෙන්ම ජීවිතයේ ප්‍රධාන තීන්දුව తీරන ගැනීමේදී ඔබේ ජන්ම සටහන වෙත අවධානය යොමු කරන්න, මූලිකත්වය ලබා දෙන්න කියන එකත් ඔබට මතක් කර සිටිනවා. ඔන්න ඔය ආකාරයට තමයි ජූනි මාසයේදී ඔබේ ලග්නයට ප්‍රතිඵල ගෙන එන්නේ. මම හිතනවා ජීවිතයේ ප්‍රධාන හා විශේෂ අංශ කිහිපයක් ආවරණය වන පරිදි මා විසින් ගෙනෙන ලද මේ පලාපල කතනය ඔබට ජූනි මාසයේ ගෙවා දැමීම සඳහා ප්‍රයෝජනවත් වේවි කියලා. ඉතින් ඔයාට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් ඔයාගේම හිතයිශීන්ව බලන්නත් ෂෙයා කරන්න. ඒ වගේම මගේ සම්පත TV YouTube නාලිකාව subscribe කරන්න කියන එකත් මතක් කරනවා. වීඩියෝ එකට like කරන්න, comment කරන්න. නැවතත් ඔබට මතක් කරනවා මේ පලාපලය හුදෙක් පොදු ලග්න පලාපලයක් විතරයි. ඔබේ ජීවිතයේ ප්‍රධාන හා විශේෂ කටයුතු සඳහා ඔබේ ජන්ම පත්‍රය වෙත අවධානය යොමු කරන්න. ඒ වගේම ඔබට ඕනෑම ආකාරයේ
ජ්‍යොතිෂමය කටයුත්තක් සිද්ධ කරගන්නට අවශ්‍යයි නම් තිරයේ දිස්සෙන අංක ඔස්සේ අපව අමතන්න. ඔබ වෙනුවෙන් පැහැදිලි සේවාවක් ලබා දෙන්නට අපි සැදී පැහැදී සිටිනවා. ඉතින් මේ ආකාරයට තමයි ඔබේ ලග්නයට ප්‍රතිඵල ගෙනෙන්නේ. මම හිතනවා මාසයේදී ඔබට සාර්ථකව මුහුණ දීම සඳහා මේ ප්‍රතිඵලය ප්‍රයෝජනවත් වේවි කියලා. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ගිහිල්ලා එන්නම්. ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී හෙට දිනයක් ප්‍රාර්ථනා කර සිටිනවා.